මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද මෙන්න මේ වගේ කාරණාවක් තමයි ඔයත් එක්ක කතා කරන්න සූදානමකුත් ඇති කරගෙන ඉන්නේ කියන කාරණාව ගැන අද අපි හැමෝම මතක් කරගන්නට උනන්දුවක් ඇති කරගන්න. ඉතින් සංකල්ප ගැන ડોක්ටර් මොන වගේ දෙයක් කියාවි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන අද වීඩියෝ එක හරහා සූදානම් වෙලා කතා කරගන්නට උවමනාවක් ඇති කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරගන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් සංකල්ප ගැම්මට නම් ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කියන දේ ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාවකුත් තියාගෙන හිටියේ. ඉතින් ඒ ගැන අපි මේ වෙලාවේ අනිවාර්යෙන්ම කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගෙන. ඔයදයක් මම මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නත් ඕනේ. ඒක අපිට විශ්වාසයෙන්ම මතක් කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඒක අපිට විශ්වාසයක් ඇතුව කතා කරගන්න පුළුවන්කමක් තියාගෙන ඉන්නවා. ඔයා දන්නවද? ඒ තමයි මේ අම්මට ලොකු බයක් තිබුණා සහ ඉතින් කොහොම හරි සංකල්පක මනස ගොඩාක් කඩා වැටලයි මේ වෙද්දි තියෙන්නේ. ඒ කඩන් වැටිල්ල ගැන කල්පනා කරනකොට අනිවාර්යෙන් මේ වගේ තත්ත්වයක ඉන්න එකත් පුදුමයක් විදියට තමයි අනිවාර්යෙන් දකින්නට අවස්ථාවක් හදාගන්නේ. ඉතින් හැබැයි තව ටික කාලයක් ප්‍රතිකාර කටයුතු කරනකොට මේ සියලු දේවල් වලින් අත්මිදින්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ කාරණාව ගැන තමයි ගොඩාක් දුරට අපිට කතා කරන්න ඉඩක් තියාගන්න වෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තමයි ඇති කරගන්නේ. විශේෂම කාරණාවක් මතක් කරනවා නම් සංකල්පටත් ඒක ලොකු මානසිකව හොඳ තැනකට අරගෙන එන්න නම් අනිවාර්යෙන් ওই සංකල්පට නැති වෙලා ඉන්න කෙනා ඉස්සරහට එන්න ඕනේ. ඉතින් ඒ විදිහට රැඳගත්ත වෙන කෙනෙක් හරි මෙයාගේ ජීවිතේට සම්බන්ධ කරන එකේ වැදගත්කම මේ ડોක්ටර් කියාවි කියලායි මම මතක් කරන්නේ. ඉතින් ඒ කියන දේ ගොඩාක් හොඳයි. මොකද එතකොට තාත්තටත් අදහසක් ගන්න පුළුවන් වෙනවා. ඉස්සරහට කොහොමද බලාගන්නේ කියන කතාව ගැන තමන්ගේ දරුවෝ. ඉතින් ඒ දේ ඉදිරියට සිදුවේයි කියන කතාව තමයි අපි මතක් කරගන්න ඕනේ. ඉතින් කොහොමනත් තව දෙයක් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් ඇති කරගෙන ඉන්නවා. ඔයා දන්නවද? ඒ තමයි සංකල්පක හිත හදන්න හැමෝම ඉදිරියට එකට එකතු වෙන්න ඕනි කියන ඒ කතාව ගැන. අපි අද මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානම් වෙනවා. ඉතින් කොහොම හරි තව දෙයක් මතක් කරන්නට ඕනේ. ඒ තමයි මෙන්න මේ කාරණාව. ඉතින් සංකල්පව රෝහල් ගත කරනවට වඩා එයාව සාමාන්‍ය දෙයකට එයා කැමති දෙයකට යොමු කරන එක හොඳ වෙනවා කියන එකයි මෙතනදී අදහස් කරන්නේ.